ජෝ ගයිස් හැමදෙනෙක් මදත් අපි පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙනවා බලන් හිටපු වීඩියෝ එකක්. ඉතින් අද ගෙනාවි ස්මෝගල් කචල් කාසි රැප් එකේ ඔයා නොදැක්ක පැත්ත ගැන. ඉතින් අනිවාර්යෙන් ඔයා මේවා දන්නේ නැහැ. ඒ නිසා ඉවර වෙනකම් බලන්න. එහෙනම් වැඩි කතා වෙන්නේ නැහැ. යමු වීඩියෝ එකට. හරි ඉතින් ස්මෝගල් ගැන මම වැඩි දුර කතා කරන්න මම අද බලාපොරොත්තු වෙන්නේ රැප් එක ගැන ෆුල් අවධානයක් දෙන්න. ඉතින් ස්මෝගල් ගැන සරල අදහසක් කිව්වනම් මෙයා ලංකාවේ වර්තමාන රැප් කිං කියලා හඳුන්වන්න පුළුවන්. හේතුව මෙයාට ලංකාවේ වගේ පිටරට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා සහ මෙයාගේ රැප් ස්ටයිල් එකට ෆේවරිට් කට්ටියක් මෙයා වටේ ඒක රාශි වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මම කෙලින්ම රැප් එකේ පාර්ට්ස් වලින් වලට කියලා දෙන්නම්. රැප් එක පටන් ගන්නෙ ප්‍රභා කියන මෙන්න මේ ගෑල්ල. රැප් ලෝකෙ මේ මාරාන්තික සාධාරණයට දාන්නේ පේන්නේ නැතිනේ. එලින්ම මෙයාලා රැප් එක පටන් ගන්නෙම රැප් ලෝකෙ මේ මාරාන්තික සාධාරණයට දාන්නේ හිත කියලා. ඉතින් මේකේ අදහස වලට තේරෙනවානේ. ඒ කියන්නේ මෙයා ලංකාවේ මාරාන්තික ඒ කියන්නේ ලංකාවේ සුපිරිම ඉහළ පෙළේ රැපර් කෙනෙක් කියන එක මෙයා කියනවා නොකිය කියනවා. ඒ වගේම තමයි ඊට පස්සේ කියනවා මෙයා සාධාරණයට හිත දාන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා අසාධාරණයට විරුද්ධ කෙනෙක්. ඉතින් ඒක ස්මෝගියට මේ වචන ටික රෙස්පෙක්ට් ගන්න පුළුවන්. හේතුව වඩ පේනවා ඇති කවදාවත් මේ අසාධාරණ හිත දාන්නේ නැති ලංකාවේ සුපිරි රැපර් කෙනෙක් කියලා කියනවා. ඒ විතර නෙමෙයි මේ කොටසෙම මෙයා අපිට තව තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි එයා යාගේ පණ වගේ මේ රැප් කලාව රැප් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ තව ඉහළට ලොකු රැප්ස් රිලීස් කරලා ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ කියන්නේ එයා සමාජයේ තියෙන අසාධාරණකම් වලට විරුද්ධ වෙලා ලොකු ගේමක් ගහන්න යන සුපිරි රැපර් කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි මෙයාගේ ඊට පස්සේ මේ තියෙන වචන වලින් මෙයා කියනවා මෙයාගේ අතීතය ගැන. ඉතින් අතීතයේදී ඕනම කෙනෙක්ට වැරදීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවා මෙයා මෙතන ආවර්ජනයක් කරනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ප්‍රධාන වශයෙන් ස්මෝගියෝ සත්‍යවාදී බව මේ වචන වලින් ඔයාලට පේන්නේ. තේනවනේ. ඉතින් මෙයා කියන්නේ සිරගෙදර සිරි නැරඹීම පවා යාට සාමාන්‍ය දෙයක් වෙලා තිබලු ඒ දවස්වල. ඉතින් ඒ කියන්නේ සරලවම මෙයා සාමාන්‍යයෙන් නිතර හිරේගේ අවස්ථාව වෙන්න ඕන. ඉතින් ස්මෝගල් අතීතයේදී එයා මෙහෙම දෙයකට මුහුණ දුන්නා. ඒක මෙයා මේ රැප් එකේදී එයාගේ ඔඩියන්ස් එකට කියනවා. ඔයාලා දන්නවා ඇති එමිනම් එයා ලෝකප් එකට රැපර් කෙනෙක්. ඉතින් එයාත් එයාගේ පෙරදුණු අතීතය ගැන එයාගේ රැප් ගණනාවක කියනවා. ඉතින් මේක ගොඩක් රැපර්ස්ලා ෆේමස් වෙන්න බලපාන ලොකු කාරණයක් එයාලගේ සත්‍යවාදී බව. ඉතින් ඒ වගේම තමයි ඊට පස්සේ මෙයා කියනවා ගල්කිස්ස කූඩුවේ එයාගේ නම 7 වතාවක් ලිව්වා කියලා. මේකෙනුත් එයා කියන්න උත්සාහ කරන්නේ එයා නොසෑහෙන කියන්නේ 7 පාරම නම ලියලා තියනවා කියන්නේ මෙයා ඇති වෙනකන් එතනටම ගිහින් තියනවා කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාගේ අතීතය ගොඩක් දුෂ්කර වෙලා තියෙනවා. ඒ වුණාට අද ඉන්න තත්ත්වෙත් එක්ක ඇත්තටම රෙස්පෙක්ට්. එයා ඊට පස්සේ කියනවා එයාට අවුරුදු 18 19 20 වගේ කාලවල පොලිසිය පස්සෙම ආවා කියලා. ඉතින් ඒකට හේතුව මම දන්නේ නැහැ මොනවා වුණත් එයාට නීතියෙන් තල්පෙන්න තියෙන්න ඇති. හැබැයි එයා ඊට පස්සේ කියනවා එයාට අවුරුදු 21 වගේ සාමාන්‍ය කාලෙට එද්දී මෙයා සමාජය ගැන යම් තරම් අවබෝධයක් එක්ක මේ දේවල් වලින් ගොඩක් බලපුණා කියලා. ඉතින් එතනටත් මම අනිවාර්යෙන් ස්මෝගල් රෙස්පෙක්ට් කරනවා. මොකද තමන්ගේ අතීතේ කොච්චර වැරදුනත් ඒක හදාගන්න ලොකු try එකක් දීපු මිනිස්සෙක් නිසා. අසවලින් නැන්නේ මෙකලෙච වරන් හරලා ගත්ත පමණම පේන තියපද පෙළිය. ඉතින් මෙයා අවංකවම පිළිගන්නවා මෙයා ජාවාරම් කරේ අර එයාට තියෙන ඌමනාවකට නෙමෙයි කියලා. ඉතින් බලන්න ඒ කියන්නේ මෙහෙමයි එයාට ඕනේ එයාගේ ආදායම සම්පූර්ණ කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි එයා ඒ දේවල් කරේ කියලා එයා කිසිම බොරුවක් නොකිය ඍජුව කියනවා එයාගේ ඔඩියන්ස් එකට මේ රැප් එක කරා. ඉතින් ඒක ගොඩක් විශේෂව කැපිලා පේනවා මේ කචල් කාසි රැප් එකේ. ඉතින් ඔයාලට මේ රැප් එකේ ස්මෝගල්ගේ විශේෂයෙන් කැපිලා පේන්නේ නැති ටිකක් මෙයා වැඩිපුර මේ හින්දි වර්ඩ්ස් ටිකක් කියනවා. ඉතින් එයාගේ රැප් එකේ ගොඩක් තැන්වල එයා මේ හින්දි යූස් කරලා මේ අලුතෙන් පාර්ට්ස් ටිකක් තිබ්බා. ඉතින් මේ වගේනොත් මෙයා කියන්න උත්සාහ කරන්නේ එයාගේ ගාම්භීරත්වය ගැන. කොටිම මෙයා නිදහස පස්සේ යන ත්‍රස්තවාදියෙක් වගේ කියලා තමයි ඔය හින්දි පාර්ට්ස් වල වැඩියෙන් කියවෙන්නේ. ඒක උමනාවෙන් ඇහුවනම් වට අනිවාර්යෙන් හම්බ නැති මේ හින්දි පාර්ට්ස් ටික. ඉතින් ඇත්තටම මේ නිර්මාණය සුපිරි. උදාහරණයක් විදිහට මෙතන මෙයා කියනවා ඩේලි හාසල්වාසී කියලා. ඉතින් මේකේ තේරුම මෙයා දිනපතා තමන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරනවා කියන එක. ඉතින් ඇත්තටම මේ වචනත් සුපිරි. කොහොම හරි මේ රැප් එක මෙච්චර ඉහළට එන්න අනිවාර්යෙන් ඔය කරුණු බලපාලා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙයා රැප් එකේ අවසාන හරියටදී සුපිරි වදන් ටිකක් දෙනවා. කොටින්ම මෙයා ලංකාවේ ඒ කියන්නේ රැප් රජෙක් කියලා කියනවා හරියට පරාක්‍රම බහු වගේ. ඒ වගේ මෙයා රැප් ඉන්ඩස්ට්‍රි එකේ රජා කියලා එයා මෙතන හඳුන්වනවා. ඉතින් මෙයා එයාවම සුපිරියට මේකෙන් වර්ණනා කරගන්නවා. ඒකත් සුපිරි ඇත්තටම. ඊට නෙමෙයි මෙයා ඊට පස්සේ මෙයාව රාවණ කියන වර්ඩ් එකෙනුත් හඳුන්වා ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ශක්තිය සහ පෞරුෂය පෙන්වන්න තමයි ඒක එයා යූස් කරන්නේ. දැන් ඒක සංකේතයක් විදියට
පට්ට පවර්ෆුල්. ඉතින් ඒ වගේම තමයි මෙයා අවසානයේ රාහු අසුර. ඒ කියන්නේ කිසිම දෙයකට නොනවත්වන්න පුළුවන් බලවේගයක්. අන්න ඒ අර්ථෙනුත් මේ වචන යූස් කරලා තියෙනවා. ඉතින් කොටින්ම සාරාංශයක් විදිහට මට ස්මෝකියෝ ඇත්තටම රෙස්පෙක්ට් කරන්න පුළුවන් හේතුව මෙයාගේ තියෙන මේ සත්‍යවාදීකම සහ එයාගේ වැරදි පිළිගැනීම. ඒ වගේම මෙයා අතීත වැරදි කරලා අද වෙද්දී එයා හොඳ අතර පරිණාමය වීම ගැන ඉතින් ඒක මෙයා පැහැදිලිවම මේ රැප් සෝං එකේදී කියනවා. ඉතින් ඒ නිසා මේ රැප් එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා දැන් ලංකාවේ සහ අනිත් රටවල් වලත්, විශේෂයෙන්ම ඩුබායි වගේ රටවල් වල. ඉතින් අපිට කලින් ස්මෝකියෝගේ අර රිප්ලයි ඩිස් එකේදී හම්බුණානේ එයා දැන් ඉන්නේ ඩුබායි වල කියලා. ඉතින් ඒ නිසා දැන් එයාට ඒ රටේත් ඔඩියන්ස් එකක් අනිවාර්යෙන් හැදිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙයා මේක භාවිතා කරලා තියෙන වචන හින්දා ඇත්තටම මේ රැප් එක ගොඩක් සුපිරි. හේතුව මෙයා ඒක දැනෙන්නම කියනවා මේකෙදි. ඉතින් මේක මේ ලංකාවේ හැම රැපර් කෙනෙක්ගෙම තියෙන එකක් නෙමෙයි නිසා මේක අනන්‍යයි. ඉතින් ඒ නිසා ස්මෝකර් අනිවාර්යෙන් රෙස්පෙක්ට් කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ මේ රැප් සෝන් එකට අනුව. ඉතින් ඔන්න අද ගෙනාව ස්මෝකර් කචල් කාසි රැප් එකේ සම්පූර්ණ විස්තරයක් ඔයා නොහිතපු පැත්තක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කතා වෙන අලුත් දේවල් වගේම එක එක ලංකාවේ අලුතෙන් එන songs වල keyboard notes පවා අපිට ඔයාලට අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ගිහින් එන්න.